වැඩම වදාළ සියම් මහනිකායේ සීරෝහණ පාර්ශවයේ හම්බන්තොට දිසාවේ මහා සංඝනායක අතිපූජ්‍ය සපුගහයාය සරණංකර නාහිමිපාණන් වහන්සේ ඇතුළු වැඩම වදාළ ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ මෞලවීතුමනි පියතුමනි කුරුකල්තුමනි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ අමාත්‍යතුමා එම අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනරත්න මැතිතුමා ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පොලිස්පතිතුමා නාවික හමුදාපතිතුමා ඒ වගේම යුද හමුදාපතිතුමා ඇතුළු පොලිසිය ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන නිලධරයිනි රාජ්‍ය ආයතන නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න නිලධාරි මහත්මියනි මහත්වරුනි මහජන ආරක්ෂක ප්‍රාදේශීය කමිටුවල සභාපතිවරු සහ නියෝජිතවරුනි සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය දුව දරුවෝ අද අපි මෙතෙන්ට එක් රැස් වෙලා තිබෙන්නේ ජාතියක් හැටියට මේ මොහොතේ අපි මුහුණ දී තිබෙන විනාශකාරීම වසංගතයෙන් අපේ ජාතිය මුදවා ගැනීමේ තිර අධිෂ්ඨානකින් යුතුව අපේ ජාතිය මුදවා ගත යුතුයි. මේ මත්ද්‍රව්‍ය ආහේයා බැඳුණු අපරාධ දූෂණ මේ විදිහට අපිට රටක් ඉදිරියට යන්න බෑ. මේ මත්ද්‍රව්‍ය අපරාධ ඒ හා බැඳුණු කළු ආර්ථිකය අපේ රටට කිසිසේත්ම සංවර්ධනය සාමය සෞභාග්‍ය කෙනෙක් දෙන්නේ නැහැ. ඒ නිසා මෙතන අපේ අමාත්‍යතුමා පොලිස්පතිතුමා අපේ හමුදාපතිතුමා නාවික හමුදාපතිතුමා ඇතුළු ඔබ සියලු දෙනාටම ජනතාව විසින් විශාල වගකීමක් පවරා දී තිබෙනවා. මේ ව්‍යසනේ අපේ ජාතිය ගලවා ගත යුතුයි. එයි මම එහෙම කියන්නේ. අපි දන්නවා මේ ව්‍යසනය මොන තරම් ගම් නගර පෞල් සංස්ථා ආක්‍රමණය කරලා තිබෙනවද කියන එක. තමන්ගේ තුරුලේ විශාල බලාපොරොත්තු සහිතව හැදුණු දරුවා මේ මත්ද්‍රව්‍ය ව්‍යසනයේ මහා ගොදුරක් බවට පත් වෙලා ගමේම රටේම කාලකන්ණියෙක් බවට පත් වෙලා තිබෙනවා. තමන් මහා අපේක්ෂාවන් බලාපොරොත්තු සහිතව හදා වඩාගත්තු දරුවා සමාජයේ ව්‍යසනයක් ගෙන දින සමාජ විරෝධී ක්‍රියාකාරකෙක් බවට පත් වී තිබෙනවා. මොන අම්මා තාත්තටද එම තත්ත්වය ඉසිලිය හැකි වන්නේ? ඒ කිසිසේත්ම තමන්ගේ ඇකේ නැලවුණු දරුවට තමන්ගේ දෙතනින් කිරිපෙව් දරුවට එවැනි ඉරණමක් අත්වේවි කියලා කිසිදු අම්මා කෙනෙක් ප්‍රාර්ථනා කරේ නැහැ, බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ලක්ෂ ගණනක් දරුවෝ මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. ඒම දරුවාගේ ජීවිතය විතරක් නෙවෙයි මුළු පෞල් සංස්ථාව බිඳවට්ටවා තිබෙනවා. මුළු මොනිම බිඳවට්ටවා තිබෙනවා. දරුවා මත්ද්‍රව්‍ය ලෝලියෙක්ද? ස්වාමියා මත්ද්‍රව්‍ය ලෝලියෙක්ද? මුළු පෞල් සංස්ථාවම බිඳවට්ටවා තිබෙනවා. මේ ව්‍යසනයේ ගම් බියටපත් කරලා තිබෙනවා. ගම්වල නාබර වියේ දරුවෙක් ඉන්නම නම් දෙමව්පියෝ තමන්ගේ දරුවට නිදහසේ කටයුතු කරන්න ඉඩ නොදෙන තරමට බයටපත් වෙලා තිබෙනවා. රැකියාවකට යවන්න බයයි. යාළුවෝ ඇසුරු කරන්න යන්න බයයි. ටියුෂන් පන්තියකට යවන්න බයයි. සංගීත ප්‍රසංගයක් බලන්න යන්න බයයි. යාළුවන් එක්ක ට්‍රිප් එකක් යවන්න බයයි. මොකද වෙලා තිබෙන්නේ? සෑම නාබර වියේ තරුණ තරුණියක්ම ජීවත් වෙන අම්මා තාත්තා කෙනෙකුට බියෙන් තමගේ දරුවා විශාල
අනාරක්ෂිත ජීවිතයක් ගත කරනවා කියන සැකයෙන් ගත කරන්න සිදු වෙලා තිබෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් බැලුවත් අපි මේ ව්‍යසනේ පරාදයටපත් කළ යුතුයි. අනෙක් පස්සෙන් ආරම්භයේදීම මේ දරුවා මේ මද්ද්‍රව්‍ය ලෝලියෙක් බවට පත් වෙනවා. අවසානයේදී දෙවනි පියවර හැටියට වංචාවේ දූෂණයේ යෙදෙන්න පටන් ගන්නවා. ආරම්භයේදීම අම්මගේ පර්ස් එක වෙන්න පුළුවන්. ගෙදර දීපලක් වෙන්න පුළුවන්. ඊළඟ ගමේ දීපලක් වෙන්න පුළුවන්. ඊළඟ රටේ දීපලක් වෙන්න පුළුවන්. ඔව් එක පැත්තකින් මංකොල්ලකාරයෙක් දූෂිතෙක් බවට පත් වෙනවා. තව පැත්තකින් මේ මද්ද්‍රව්‍ය ජාලයේම ගොදුරක් බවට පත් වෙලා ඔහු කුලියට මිනී මරන්න පටන් ගන්නවා. එහෙම නෙවෙලා තියෙන්නේ. බොහෝ අත්අඩංගුවට ගත්තු අය බලපුවාම පොලිස්පතිතුමා දන්නවා ඒ යකින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් මද්ද්‍රව්‍ය වලට බැහැවුවයි. එහෙමනේ. එනිසා මේ මද්ද්‍රව්‍ය ව්‍යසනය අපේ රටේ අනාගතේ මුළුමනින්ම ගිලගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ මද්ද්‍රව්‍ය හරහා විශාල මුදල් කන්දරාවක් සැරිසරනවා. විශාල. සාමාන්‍යයෙන් අපේ රටේ කිසිදු ව්‍යාපාරයකින් වසර 100 ගණනකින් උපයා ගන්න බැරි ධනයක් එක බෝට්ටුවෙන් හොයනවා. ඇත්ත විශාල ධනයක්. ඒ ධනය විවිධ කළු ව්‍යාපාරයන් වෙනුවෙන් යොදවනවා. ඒ ධනය සමත් වෙනවා අපේ රාජ්‍යාන්තරයේ දුර්වල පිරිස් මිලදී ගන්න. මේ මද්ද්‍රව්‍ය වැටලීම් ඔවුන්ට එන තරජනයන් වැළැක්වීම සඳහා උන්ට තරජනයේ තිබෙන රාජ්‍යාංශයෙන් තරජනයේ තියෙන රාජ්‍ය යාන්ත්‍රණයේ ඔවුන් සතුව තියෙන ධනෙ විසින් මොකද කරන්නේ? ඒ රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වල පුරු දන්න දුර්වල පුරු කින්නෝ. ඒ දුර්වල පුරු මිලදී ගන්නවා. ඒ නිසා බොහෝ ගම්මාන වලින් අපිට ඇසෙන කතාව තමයි අහවල් පොලිසිය නම් මේ වැඩේ හරියට කරන්නේ නැහැ වගේ අදහසක් එනවා. මම කියන්නේ පොලිස් නිලධාරීන් ඔක්කොම කියනවා. නමුත් දුර්වල පුරු සල්ලි වලට සන්තෝෂම් වලට මිලදී ගන්නවා. සමහර විට බියටපත් කරලා තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් ඒ සිරගත වෙලා ඉන්න අපරාධකරුවට පහසුකම් සපයන උහුට ගෙදර ජීවිතයටත් වඩා වැඩි පහසුකම් සපයන්න ඕන. එම සපයන්නේ නැත්නම් බන්ධනාගාර නිලධාරියා සහ ඔවුන්ගේ පවුල් වෙත තරජන ඉල්ල කරලා තිබෙනවා. පොලිස් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වෙත තරජන ඉල්ල කරමින් තිබෙනවා. ඒකට මොකද්ද වෙමින් තිබෙන්නේ? රාජ්‍යාන්තරයෙන් පරිබාහිරව රාජ්‍යාන්තරය බියපත් කරමින් බියටපත් කරමින් දමගේ කාර්යයන් කරගැනීමේ දිශාවට මේ තත්ත්වය වර්ධනය වී තිබෙනවා. ඔබ දකින්න ඇති මෑත කාලේ පොලිසිය නිලධාරීන් කීප දෙනෙක් එක්ක සංසරණය වූ දුරකථන ඇමතු. ඒ දුරකථන ඇමතුම් වලින් කවුද කියලා දන්නේ නැතුව අහගෙන හිටියොත් අපිට හිතෙන්නේ පාතාල නායකයා තමයි පොලිසිය කියලා. තර්ජනය කරන්න කාටද? පොලිස් නිලධාරියට. ආයතනාත්මක බැගෑපත් උත්තර දෙන්නේ කවුද? පොලිස් නිලධාරිය. කොතනද මේක තල්ලු වෙලා තියෙන්නේ? ඒ නිසා එහෙම නිල ඇඳුමක ගෞරවයක් රැකෙනවද? එම තරුවේ පටියේ ගෞරවයක් එහෙම රැකෙනවද? එම සන්නද්ධ අපරාධකරුව තර්ජනාත්මකව පොලිසිය ඇතැම් නිලධාරීන් තර්ජනය කරන බව අපි දැක තිබෙනවා. ඒක කොතැනද මේ ගමන් කරමින් තිබෙන්නේ? සියලු ආයතනයන් බිඳවට්ටවා තමන් සතුව තියෙන ධනය අර ජීවිතය පිළිබඳ කිසි වටිනාකමක් නැති තරුණ කණ්ඩායමකුත් ඒක රාශි කරගෙන නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම් කොට නැගලා තිබෙනවා. දැන් ඒක මේ මද්ද්‍රව්‍ය ජාලය හා ඒකමතිකව සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ අපේ රටේ ආර්ථික දෙයට විශාල බලපෑමක් ඇති කරමින් තිබෙනවා.
අපේ සමාජ සංස්ථාවේ පැවැත්මට විශාල බලපෑමක් ඇති කරමින් තිබෙනවා. දැන් මම ඔබගෙන් අහනවා අපිට තෝරා ගන්න පුළුවන් පාරවල් දෙකක් තියෙනවා. මෙතෙක් ගමන් කරපු පරණ පාර පොඩි සහායක් දීමින් පොඩි ආරක්ෂාවක් දෙමින් තමන්ව තමන්ගේ කාර්ය තරජනයට ලක් වෙන්නේ නැතුව නොදැක්කා වගේ සිටමින් මේ තත්ත්වය වර්ධනය වෙන්න දෙන්න පුළුවන්. මම දේශපාලක මම ජනාධිපතිවරු හැටියට මම විශ්‍රාම යනත් එක් ඔහි සිද්ධ වුණාවා කියලා බලාගෙන ඉන්න පුළුවන්. නිලධාරි මහතුරුන්ට තමන්ගේ විශ්‍රාම ජීවිතය ළඟා වනත් එක් ඔන්න ඔහි තිබුණාවයි මම මොකටද ඕන් නැති ලෙඩ දාගන්න කියලා අහක බලාගෙන ඉන්න පුළුවන්. ඒක තමයි පරණ පුරුදු පාර. එහෙම නැත්නම් අපි තීරණය කරන්න ඕන දේශපාලන අධිකාරියට මට පැවරී තිබෙන වගකීම සහ මේ ජනතාව කෙරෙහි තියෙන වගවීමත් නිලධාරීන් හැටියට ඔබට පැවරී තිබෙන රාජකාරිය සහ මහජනයා කෙරෙහි තිබෙන බැඳීමත් ඉටු කිරීම සඳහා අපි සටන් කරනවද නැද්ද? මම අහන්නේ එකයි. මොකද අපි තෝරගන්නේ පරණ යටත් වුණු පාරද මේ ව්‍යසනය පරාජයටපත් කරන පාරද? මොකද හොඳ? මොකද අපි තෝරගන්න ඕන? මේ ජනතාව මේ මාතෘභූමිය පිළිබඳ අපේ අකලංග බැඳීම හමුවේ අපි තෝරගත යුතු වන්නේ මේ ව්‍යසනය පරාජයටපත් කිරීමේ මාවත. අපරාධ කරනවා. තව දුරටත් අපේ දරුවන් මෙම ව්‍යසනයේ මහා ගොදුරු බවට පත්වීමට ඉඩ නොදීම මගේ වගකීම. අපේ පොලිස්පතිතුමා, පොලිස් නිලධාරීන්, අපේ නාවික හමුදාපතිතුමා, යුදාපතිතුමා, නිලධාරීන්, අපේ මහජනතාව, අපේ ආන්දරණ වහන්සේලා, අපේ ආගමික නායකයෝ, අපි හැමදෙනාම වගකීම නේද? මේ ව්‍යසනයට අපේ දරුවන්, අපේ මාතෘභූමිය, අපේ ජාතිය ගොදුරු වීම වැළැක්වීම අපේ ඒකායනයේ අරමුණ සහ අධිෂ්ඨාන බවට පත් වී තිබෙනවා. ආරම්භක පියවර මේ කොහොමද අපි මේ ජාලය බිඳවට්ටවන්නේ? පළමු කොටම අපි දන්නා මේ සන්නද්ධ අපරාධකරුවන් මේ කුඩු හා ඒහා බැඳුණු පාතාල නායකින් ගොඩනැගුණේ දේශපාලන නායකයන්ගේ රැකවරණ යටතේ. උන්ට බලය දුන්නේ නිකන් ජූලම් පිටි හිටපු නිකන් තරුණයෙකුට මහා බලය පොම්ප කරේ කවුද? ප්‍රදේශ දේශපාලකයා. දේශපාලකයා සතුව තියෙන බලය සූර්ය වැවේ කෙනෙකුට ආරෝපණය කරනවා. ජූලම් පිටියේ තරුණයෙකුට ආරෝපණය කරනවා. ඒගොල්ලන්ගේ රැකවරණ සහිතව තමයි හැම තැනකම මේ සන්නද්ධ අපරාධකරුවෝ මේ මද්ද්‍රව්‍ය ජාලය හා බැඳුණු අපරාධකරුවන් එහි මූලික පුරු මේ දක්වා ප්‍රබල තැනකට වර්ධනය වුණේ දේශපාලන ආශිර්වාදය සහ රැකවරණය මත. ඒක දන්න සත්‍යයක්. ඒක ඇත්ත සත්‍යයක්. කාලයක් දේශපාලන පක්ෂවල කෘත්‍යාධිකාරී මණ්ඩල නියෝජනය කර පාතාල නායකයන්. තව කාලයක් ජනාධිපති ආරක්ෂක අංශවල නියෝජනය කර පාතාල නායකයන්. තව කාලයක් කුමාරවරුන්ගේ ආරක්ෂාවට හිටිය පාතාල නායකයන්. ඒ සත්‍යදී මම ඔබට එකක් කියන්නම්. අපේ හාමුදුරන් වහන්සේලාට අපි පූජකතුමන්ලට මම ඉතාමත් සහතික කරලා කියනවා. කිසිදු අපරාධකාරයෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් දැන් පිහිටලා තියෙනවා. කිසිදු අපරාධකාරයෙකුට කිසිදු මද්ද්‍රව්‍ය ජාලයත් එක්ක සම්බන්ධ වුණු කෙනෙකුට දේශපාලන රැකවරණය ලැබෙන්නේ නැහැ. අපිට මහජනයා විසින් වරමක් ලබා දී තිබෙනවා. ඒ වරමින් මහජනයාගේ අපේක්ෂාව සහ බලාපොරොත්තුවක් තිබෙනවා. නායකයන් හැටියට අපේ වගකීම මොකද්ද? එම ජනතාවගේ අපේක්ෂාවන් සහ බලාපොරොත්තු වන කටයුතු කිරීම. එනිසා තමයි අපි මේ මද්ද්‍රව්‍ය මේ ව්‍යසනයට එරෙහිව ඉවත් වෙනු කියන මහා ජාතික ව්‍යාපාරය ගොඩ නැගුවේ. වෙන වෙන අය වෙන වෙන කලබල කරලා
අපේ න්‍යාය පත්‍රය අවුල් කරන්න උත්සාහ කරනවා. ඇත්ත ප්‍රශ්න යට ගහලා ඔවුන් විසින්ම නිර්මාණය කළ ප්‍රශ්න වලට සමාජය ගේන්න උත්සාහ කරනවා. ඇත්ත ප්‍රශ්න වෙනුවට ඔවුන් විසින් කෘත්‍රිම ප්‍රශ්න නිර්මාණය කරලා මොකද කරන්න උත්සාහ කරන්නේ? ඇත්ත ප්‍රශ්න යට ගහලා කෘත්‍රිම ප්‍රශ්න වලට සමාජය කැඳවන්න උත්සාහ කරනවා. එයි සමාජ ඉලක්ක සහගතව රාජ්‍යයක් එහා බැඳුණු නිලධාරී යන්ත්‍රණය මහජනතාව අපේ ආගමික උතුමන් වහන්සේලා මේ සියලු දෙනා ඉලක්ක සහගත එක මෙහෙයුමකට යනකොට වෙන වෙන දිශාවට මේ ව්‍යාකූලත්වයක් හදන්න වෙන වෙන දිශාවට සමාජයේ ඇස්සුමු කරන්න උත්සාහයක් තියෙනවා. අපි ඒ බොරු වලවල් වල වැටෙන්නේ නැහැ. අපි තාමත් ඉස්සිර අධිස්සරට යුතුව මෙහෙයුම දියත් කරනවා. මේ මෙහෙයුමෙන් අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරනවා. මේ ජාතිය ගලව ගන්නවා. දේශපාලනයේ රැකවරණ ඉවත් කිරීම. ඊළඟ අපේ නිලධාරි මහතුරු මම දන්න විශාල වෙහෙසක් දරනවා. අපේ නාවික හමුදාව, පොලිසිය, අපේ යුද හමුදාව, ගුවන් හමුදාව, අපේ බුද්ධි සේවාවන් විශාල වෙහෙසක් දරන මේ කාර්ය වෙනුවෙන් මම හැම දිනකටම විශ්වතුවන්ත වෙනවා. හැම දිනකටම විශ්වතුවන්ත වෙනවා. ඔබට ඔබගේ යුනිෆෝම් එකේ ගෞරවය, ඔබගේ තරුවේ පටියේ ගෞරවය, ඔබගේ තනතුරේ ගෞරවය කිසිසේත්ම මේ කොහෙවත් ඉන්න එක එක අපරාධකාරයන් ඉදිරියේ බොඳ වෙන්න හෝ දිය වෙන්න ඉඩ දෙන්න එපා. ඔබ ගන්න තීරණ ක්‍රියාත්මක වෙන්න ඕනෑම අසිරු අවස්ථාවකදී අප ඔබව ආරක්ෂා කරනවා. ඔබ වෙනුවෙන් අපි පෙනී හිටිනවා. වැඩ කරන්න පටන් ගන්න. අපි පෙනී හිටිනවා. මා දන්නවා දුෂ්කර ඉතාමත් ටිකක් නේද බැරෑරුම් කාර්යයකට මුහුණ දෙන බව මා දන්නවා. හැබැයි උන් කාර්ය නිර්භීතව ඉටු කරයි කියලා දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. මා දන්නා විදිහට ඊයේ රාත්‍රියේ මහමුදේදී නේද මත්කුඩු සහිත බෝට්ටුවක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඔවුන් අද රාත්‍රියේ විතර ගොඩ බිමට ළඟා වේවි මම හිතන්නේ. අපේ නාවික හමුදාව රට පුරා මුහුදු සීමාවන් ආරක්ෂා කරගනිමින් මේ උමට විශාල කාර්යයක් සහායක් ලබා දෙනවා. අපේ බුද්ධ්‍යංශයට අවශ්‍ය වන තොරතුරු සපයනවා. අපේ යුද හමුදා, ගුවන් හමුදා මේ මෙහෙයුම් වලට අවශ්‍ය වන දායකත්ව සපයනවා. ඒ නිසා එක මෙම මෙහෙයුම මේ ව්‍යසනයේ පරාජයට පත් කිරීම සඳහා දේශපාලන අධිෂ්ඨානය, දෙක ඒ සඳහා අවශ්‍ය වෙන රාජ්‍ය යාන්ත්‍රණය නිලධාරීන් නිසි පරිදි මෙහෙයුමනවා කියලා මම විශ්වාස කරනවා. කවරෝ කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ වගකීමට, තමන්ගේ තනතුරට පැවරී තිබෙන වගකීම ඉටු කරන්න අසමත් නම් අත උස්සලා කියන්න. නේද? අපි ඉල්ලන්නේ ඔබට පැවරී තිබෙන කාර්යයක්, ඒ කාර්යය ඉටු කරන්න මැදිහත් වෙන කෙනෙක්ලීම තමයි අපිට තිබෙන්නේ. ඒ වගේම ඒ විතර ප්‍රමාණවත් නැහැ. මේ මත්ද්‍රව්‍ය විකුණන කෙනා, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ කෙනා, ගමේ එක විට මහා ධනෙ එක්රැස් කරගත්තු කෙනා පිළිබඳව මහ ජනතාව දන්නවා. ගමේ කෙනා දන්නවා. එකපාර මොකද්ද මෙයාට මෙහෙම වුනේ? එකපාර මේසා ධනයක් අත්පත් කරගත්තේ කොහොමද? මේ කිසිවෙක් ජනතාවට හැංගිලා නෙවෙයි ඉන්නේ. ගමේ කෙනා දන්නවා මෙයා කවුද කියන්නේ. හැබැයි ගමේ ජනතාව බය වෙලා මේකට හැංගිලා ඉන්නවා. මේක ඇත්ත. කියන්න බයයි. එළියට එන්න බයයි. මම දන්න තාමත් හෝමාගම ඒ ආශ්‍රිත ප්‍රදේශවල පවුල් කීපයක් ගම අත්තරලා ගිහිලා තියෙනවා. ගම අත්තරන මිනිස්සු. මෙයාට බයයි. සමහර අය අත්අඩංගුවට ගත්තාම මම දැක්කා බැනර් දානවා, රතිඤ්ඤ දානවා. ඒගොල්ලෝ හිතනවා Taman හමුවේ තිබුණ තර්ජනේ නිදහස් වුණා කියලා හැඟීමක් එනවා. ඒ නිසා මම විශේෂයෙන්ම අපේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ මැදිහත් වෙලා මහජන ආරක්ෂක කමිටු බිහි කරනවා. මේවා ගමේ සක්‍රියම කමිටුව බවට පත් වෙනවා. දූෂිතය මද්ද්‍රව්‍ය වලට අලෙවි කරන්න, ඒහා බෙදුණු අපරාධ ජාලයට එරෙහිව
ගමේ නැගිටින්න ඕන. මේක මා ප්‍රබල මහජන ව්‍යාපාරයක් බවට පත් කරලා ගමේ කෙනා අපි කොන් කරලා එලිදරව් කරලා මේ ව්‍යසනයට දායකත්ව සපයන්න කියලා මම ඉල්ලන්නේ. මේ ව්‍යසනේ පරාජයටපත් කරන්න දායකත්ව සපයන්න. ඉඳ මහජන ආරක්ෂුවලට මේ අපේ ඉන්න විශාල පිරිසක් දහස් ගණන් පිරිස සහභාගී වෙනවා. ඔබ හැම දිනකටම ඉල්ලා හිටින්න. මත්ද්‍රව්‍යෙන් තොර පවුලක්, මත්ද්‍රව්‍යෙන් තොර ගමක්, මත්ද්‍රව්‍යෙන් තොර නගරයක්, මත්ද්‍රව්‍යෙන් තොර රටක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඒ සඳහා මම හිතනවා අපේ පොදු ජනතාවගේ සහාය මැදිහත් වීම වැදගත් වේවි කියලා. හැබැයි මේ මර්ධනය පමණක් නොවේ. මේ අපි බාර ගන්න මේකල සුවපත් කරන්න ඕන. මම හිතන්නේ අපේ හාමුදුරන් වහන්සේලාට පැවරී තිබෙන කාර්යභාරය අති මහත් විශාලයි. අපේ පියතුමන්ලාට, මවුලවිතුමන්ලාට, අපේ කුරුක්කල්තුමන්ලාට පැවරලා තිබෙන කාර්යභාරය විශාලයි. අපේ ගම්වල ඉතාමත් හොඳ සබත්තාවක් වෙන පන්සල සමග, ආගමික ස්ථානය සමග, පල්ලිය සමග ඒ බැඳීම මම හිතනවා අපි මේ ව්‍යසනයට පරාජයට පත් කිරීම සඳහා ඒ බැඳීම අපිට උපයෝග කරගත හැකියි. ඉතින් අපේ හාමුදුරන් වහන්සේලා මම හිතනවා ඒ පිළිබඳ දේශනා කරන්න, සමාජය අවදි කරන්න, මේ ව්‍යසනේ පරාජයට පත් කරන්න. ඒ වගේම අපේ කීර්තිමත් රංගන ශිල්පිනී අනෝජ වීරසිංහ වගේ එවැනි මැතිනියන් වගේ කණ්ඩායම් ස්වේච්ඡාවෙන් අද මේ කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා ඒ දරුවන් පුනරුත්ථාපනය කරන්න බලා ගන්න මඟ පෙන්වීම සඳහා මැදිහත් වෙලා තිබෙනවා. ඒ විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් විවිධ බහුජන සංවිධාන හදාගෙන එම දරුවන් පුනරුත්ථාපනය කොට යලි එම දෙමව්පියන්ට සුවපත් දරුවෙක් බාර දීමේ කාර්යයට මැදිහත් වී තිබෙනවා. එනිසා අපි මෙම අයවැයේදී විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරා පුනරුත්ථාපන මධ්‍යස්ථාන හදන්න. ඉතාමත් හොඳ විද්‍යාත්මක සෞඛ්‍ය සම්පන්න පුනරුත්ථාපන ක්‍රියාවලියක් අපි ආරම්භ කරන්න ඕන. අද ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහුණු සමාජ විරෝධී සමාජයට ව්‍යසනයක් වූ පුද්ගලයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔහු සමාජ විරෝධී පුද්ගලයෙක් ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයෙක් ලෙස ඉපදුනා නෙවෙයිනි. එයා ඉපදෙනකොට මත්ද්‍රව්‍ය ලෝලියෙක්ද? එයා ඉපදෙනකොට මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණු කෙනෙක්ද? එයා ඉපදෙනකොට මත්ද්‍රව්‍ය හා බැඳුණු අපරාධ කල්ලි වල සමාජිකයෙක්ද? නෑ. අද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු කෙනෙක් බවට පත් වෙලා තිබෙනවා නම් ඒ උගේ උපන්ගේ දෝෂයක් නෙවෙයි. අපි රටක් හැටියට අසමත් වෙලා තියෙන අපේ දරුවන්ට එවැනි ව්‍යසනයේ ගොදුරු බවට පත් නොවන රටක් හදන්න අපි අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා එම දරුවට එම තරුණයට බැනීමෙන් දෝෂාරෝපණය කිරීමෙන් පළක් ලැබෙන්නේ නැහැ. පළක් ලැබෙන්නේ නැහැ. මොකද ඒක ඔවුන්ගේ උපන්ගේ දෝෂයක් නෙවෙයි. ඔහු ඉපදුණු රටේ ඔහු තරුණ වියට පත් වෙනකොට එවැනි ව්‍යසනයක ගොදුරක් බවට පත් නොවන සමාජයක් හදලා තියන්න අපි අසමත් වුණා. ඒකයි ප්‍රතිඵලය. එහෙනම් මොකද්ද කරන්න ඕන? අන්නේ දරුවා, ඒකයි අම්මා කියන්නේ. අන්නේ දරුවා නැවත ලබා දෙන්න. එනිසා අපි කියන්නේ ඊටාම ශක්තිමත් පුනරුත්ථාපන වැඩසටහනක් අපිට අවශ්‍යයි. එනිසා අපි සෑම දිස්ත්‍රික්කයක්ම කේන්ද්‍ර කරගෙන පුනරුත්ථාපන මධ්‍යස්ථාන ගොඩනගන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ සඳහා විද්‍යාත්මක මඟ පෙන්වීමත් සහිත පුහුණු ලබා දෙන පුහුණු කරලා තිබෙනවා මේ වෙනකොට. බහුජන සංවිධාන මැදිහත් වෙලා තිබෙනවා. අපි විවිධ රාජ්‍යයන් එක්ක සාකච්ඡා කළා මේ සඳහා අපිට ආධාර දෙන්න මේ ව්‍යසනේ පරාදයට පත් කරන්න කියලා. නිසා එක පැත්තකින් මේ ජාලය බිඳවටනවා වගේම අනෙක් පසින් මේ තරුණයන් අපි ආරාධනා කරනවා හැම අම්මා තාත්තටම අපි කියන බාර දෙන්න අපි බලාගෙන ආපහු හිටපු දරුවා ඔබට ලබා දෙන්න. ඔබ ප්‍රාර්ථනා කරපු දරුවා, ඔබ අපේක්ෂා කරපු දරුවා, ඔබගේ අපේක්ෂාවන් හිටපු දරුවා නැවත අපි ගන්න ඕන. ඒ නිසා මම හිතනවා මේ ව්‍යායාමයේ තමයි මේ වෙලාවේ අපිට තිබෙන ජාතිකම කාර්යය. ජාතිකම කාර්යය. ඒක නෙමෙයිද? මේක තමයි අංක 1. ආර්ථිකය පිළිබඳව, නීති විධාන ආධිපත්‍ය පිළිබඳව, යහපත් සමාජයක් පිළිබඳව, අධ්‍යාපන සෞඛ්‍ය ස්ථාවර වූ රාජ්‍ය පිළිබඳව ඒ කිසිවක් ඵලරහිත ව්‍යායාම බවට පත් කරන්න බෑ. මේ කාර්යය අපි අවසන් කරන්නේ නැත්නම්.
මේක තමයි පදනම. ඒ නිසා රජයක් හැටියට අපි විශාල මැදිහත්වීම සහ කාර්යයක් කරනවා. මේ ව්‍යසනය මුළුමනින්ම උපුටා දමනවා මේ ලංකා රාජ්‍යයේ. උපුටා දමනවා. හැබැයි මේක අද අපි රැස්වීම තියලා හෙට අවසන් වෙන වැඩක් නෙවෙයි. එම අවසන් කළ හැකි කියනවා නම් ඒක මිත්‍යාවක්. මේ දශක ගණනාවක් තිස්සේ මේක වර්ධනය වුණු තත්වයක්. ඊයේ මත්කුඩු ඇවිල්ලා අද එබ්බැහි වුණා නෙවෙයි. දශක 4ක 5කට වඩා වැඩි කාලයක් දේශපාලන රැකවරණ සහිතව විවිධ නිලධාරීන්ගේ අනුග්‍රහය සහිතව තාක්ෂණයේ වර්ධනය විසින් මේ ඔක්කොම විසින් මේ රාජ්‍ය මේකෙන් මේ රාජ්‍යයේ මෙහි ගොදුරක් බවට පත් වෙලා තිබුණා. අද මේ ව්‍යසනයට ගොදුරු නොවුණු ගමක් නගරයක් නැති තරමට මේක පැතිරලා තියෙනවා. තව තියෙන්නේ ගොදුරු නොවුණු පවුලක් දක්වා වර්ධනය වීමට පමණයි. ගම් ගොදුරු වෙලා තිබෙනවා. ගම්වල දන්නවා. නගර ගොදුරු වෙලා තිබෙනවා. පවුල් යම් ප්‍රමාණයක් ගොදුරු වෙලා තිබෙනවා. මේකේ අවසානයේ බවට පත් වෙන්නේ ගොදුරු නොවු පවුලක් හොයාගන්න බැරි තරමට මේ ව්‍යසනය වර්ධනය වෙනවා. අන්න ඊට පෙර මේ ව්‍යසනය මුළුන් උපුටා දැමිය යුතුයි. අවසන් කළ යුතුයි. අපි පොලිසිය හා ඒකාබද්ධව අපේ යනකුත් ත්‍රිවිධ හමුදාව විශාල මෙහෙයුම් මැදිහත් කරලා තිබෙනවා. අපි දන්නවා මේ සඳහා දැන් ඉස්සර අපිට මතකයි ඉස්සර මත්ද්‍රව්‍ය කොහොමද? මේ යාපෝට් එකකින් ජිල් බෝලයක් තරමට කුඩු ටිකක් අරගෙන ඔතලා ඊයන් කොළ දෙක තුනක ඔතලා ඕක ගිලලා එයාපෝට් එකකින් පැනලා වස්සි කරලා එළියට ගන්නවා ජිල් බෝලය සයිස් කුඩු. දැන් කන්ටේනර් වර්ධනය වෙන්නේ කොතෙන්ටද? මෙහෙමනේ අපිට මතක ඉතිහාසයේ. එයාපෝට් එකකින් කුඩු අපේ ඉතිහාසයේ එහෙමනේ තිබුණේ. හැබැයි ඉතිහාසෙ බෝට්ටු පුරවලා කන්ටේනර් පුරවලා කුඩු නිෂ්පාදනාගාර දක්වා වර්ධනය වෙන තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ නිසා මේ අද ගන්න තීන්දුවෙන් හෙට අවසන් කළ හැකි එකක් නෙවෙයි. අපි තීරණයක් කරන් තියෙන අවසන් කරන්න. හැබැයි හෙට දිනේ වෙනකොට අවසන් වෙන්නේ නැහැ. මේකට අවසර කීපයක් අත්නොහරින මෙහෙුමක් අවශ්‍ය. අත්නොහරින මදන්න මේවා නිකන් රැලි හැටියට එනවා නේද? බෝට්ටුවක් අල්ලනවා, ප්‍රවෘත්තියක් දානවා, ආයෙ ගිහිල්ලා නිදා ගන්නවා. ආයෙ කවදා හරි කාලෙක ආයෙ බෝට්ටුවක් අල්ලනවා. එහෙමනේ යන්නේ. මේක එහෙම නෙමෙයි. අපේ මේ මෙහෙුම අකණ්ඩව අද වද කරනවා. හෙටත් කරනවා. අකණ්ඩව මේ ව්‍යසනයේ පරාජයපත් කරන තෙක් මේ මෙහෙුම දියත් කරලා තිබෙනවා. අපි විදේශ රටවල වලින් සාහිල්ලලා තිබෙනවා. විශාල ප්‍රමාණයක් විදේශ රටවල වලට ගිහලා සැඟවිලා තිබෙනවා. එයින් සැලකිතු කණ්ඩායමක් අපි අත්අඩංගුවට අරන් ගෙනලා තිනවා. තව කණ්ඩායම මේ විදේශ රටවල වල අත්අඩංගුවේ ඉන්නවා. ඔවුන් ගේන්න සැලසුම් කරලා තිබෙනවා. තවත් පිරිස් සැඟවිලා ඉන්නවා. ඔවුන් අත්අඩංගුවට ගන්න සැලසුම් කරලා තිබෙනවා. මේ ජාලය මුදුන බිඳින්න ඕන. ඊළඟ මේක දෙවනි ලේයර් එකක් තියෙනවා මේ රට ඇතුලේ. මූලික බෙදාහැරීමේ ජාලය බිඳින්න ඕන. දැන් ගම දක්වා අවසානයේදී ඉන්න අර ග්‍රෑම් 4-5ක් අතේ තියාගෙන බෙදන්න ඉන්නවා. ඒ දක්වම මේක මුලින් උපුටා දමන්න ඕන. මුළුමනින්ම සුද්ධයක් මතක තබන්න. මුළුමනින්ම. ඒක අඛණ්ඩ මෙහෙයුම. අඛණ්ඩ මේක පියනවා. සමහර අය උත්සාහ කරයි වෙන වේශ්‍යයන්ගෙන් මේ ප්‍රශ්නේ යට ගහලා වෙන දිශාවකට සමාජය කැඳවන්න. ඒක තමයි වෙන්නේ. මේක වෙලා තියෙන ලෝකේ. හයිටියේ ජනාධිපතිවරයා ඝාතනය කරා. මෙක්සිකෝවේ ජනාධිපති අපේක්ෂකයෝ ඝාතනය කරා. සමහර රටවල් වල අත්අඩංගුවට ගත්තාම ඒ නායකයන් නිදහස් කර ගැනීම සඳහා මහජන උද්ඝෝෂණ ලෑස්ති කරලා තිබුණා. දැන් අත්අඩංගුවට අරන් ඉන්නවා ප්‍රධාන කුඩු ව්‍යාපාරික නිදහස් කරන මහජන උද්ඝෝෂණ. ඒ ධනය තියෙනවා. ඇතිතරම් මේගොල්ලෝ තමගේ පැවැත්ම වෙනුවෙන් සල්ලි මුදා හරින්න පුළුවන් විවිධාකාරයෙන්. ඒ සාමාන්‍යයෙන් කුඩු කිලෝ 300ක් වෙන කෝටි 500ක් වගේ නේ? කෝටි 500ට වැඩි. කෝටි 650. කුඩු කිලෝ 300ක් වෙන කෝටි 650ක් වගේ. හිතන්නකෝ 1000 හම්බෙනකොට 1500 හම්බෙනකොට
ඉතින් සමහර විට නේද? සමහර මාසවල මහා භාණ්ඩාගාරයටත් එත්තරින් නැති වෙයි. එහෙම ධනයක් තියෙනවා උගාව. ඒ ධනය තමයි නිදහස් කරන්නේ. මේ මෙහෙම අඩාල කරන්නේ මේ මෙහෙමේ නිරත වෙන නිලධාරියාම ඉලක්ක කරගෙන නෙවෙයි විතරක් නෙවෙයි. විවිධාකාරයෙන් මේක. තව පැතිවලින් මේක අඩාල කරන්න පුළුවන්. මේ මෙහෙමේ දිශානතිය වෙනස් කරන්න, විවිධ මහජන උද්ඝෝෂණ නැගිටවන්න, විවිධාකාරයේ ආණ්ඩු විරෝධී ක්‍රියාමාර්ගයන් උත්සන්න කරන්න, නැති ප්‍රශ්න ඇති කරන්න. එහෙම තමයි මේකට එරෙහිව අපේ මේ ජාතික මෙහෙයුමට එරෙහිව ඒ පැත්තේ ක්‍රියාන්විත යන්නේ. ඒ පැත්තේ ක්‍රියාන්විත යන්නේ අපි ගේන එක වළක්වනවා. ඒගොල්ලෝ හැංගිලා ගේනවා. අපි ගේන ඉන්න වළක්වන්න උත්සාහ කරනවා. වළක්වන කෙනාට එරෙහිව තර්ජනයක් එනවා. ඒක තමයි ඍජුව එන කඩාකප්පල්කාරී වැඩි. ඍජුව. අපි කෙලින් අපේ පොලිසිය හමුදාවන් මේ මෙහෙයුමට විරුද්ධව මැදිහත් වෙනවා. ඔවුන් සංගවිලා එනවා. පුළුවන්. ඔවුන් ඒ නිලධාරීන්ගේ පෞල් සහ ඥාතින් ඉලක්ක කරගෙන එනවා. ඒක තමයි අපිට පේන හස්තය. හැබැයි නොපෙනෙන හස්තයක් තියෙනවා. නොපෙනෙන හස්තය මොකක්ද? රජයේ මේ අරමුණ දිය කරන්න, බොඳ කරන්න, වෙන දිශාවකට යොමු කරන්න. එවැනි කුමන්ත්‍රණය. එවැනි කුමන්ත්‍රණය. මහජන උද්ඝෝෂණ පෙළපාලි මුදල්යේදී මරා ඇති කරන්න පුළුවන්. ඒ නිසා අපි දන්නවා මේ ව්‍යසනයට එරෙහිව සටන ඍජු අපරාධකාරයා සහ අපරාධයට එරෙහිවන්න අතර සටනක් විතරක් නෙවෙයි. එයා බැඳුණු තවත් යාන්ත්‍රණයන් තිබෙනවා. තවත් මෙවලම් තිබෙනවා. ඒ නිසා අපි ඒක අපි බලාගෙන අපේ දේශපාලන පෙරමුණේදී, ඒ සටන තියෙන දේශපාලන පෙරමුණේදී අපි මේ සටනට එරෙහිව නැගිටින විනාශකාරී දේශපාලන පෙරමුණ අපි දේශපාලනයෙන් පරාද කරන්නම්. ඒක අපේ දේශපාලන වැඩි. ඒකට අපේ නිලධාරීන් කවුරුත් මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. ඒක අපි බාර ගන්නවා. අපි මේ ව්‍යසනයට එරෙහිව දේශපාලන පෙළගැස්ම, මේ ව්‍යසනයට එරෙහිව අපි ගොඩනගලා තියෙන දේශපාලන පෙළගැස්මට එරෙහිව ගොඩනැගෙන දේශපාලන පෙරමුණ අපි දේශපාලනයෙන් පරාද කරනවා. ඒක අපි බාර ගන්නවා. හරිද? හැබැයි ඒ පෙරමුණ මම හිතන්නේ අපේ දේශපාලන පෙරමුණක කිසිදු රාජ්‍ය නිලධාරී රාජ්‍ය ආයතනයක් අපි කිසිසේත්ම එම දේශපාලන පෙරමුණ සඳහා උපයෝග කරගන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ වැඩේ කරන්නේ. අපි මා ජනාධිපතිවරයාගේ පක්ෂික නායකයෙක්, මා ජනාධිපතිවරයා ලෙස මේ වැඩේ කරන්න, පක්ෂ නායකයෙක් ලෙස අර වැඩේ කරන්න. ඒක දේශපාලන වැඩේ. හරිද? මොකද අපි මෙහෙම ඉතාමත් ජාතික මෙහෙයුමක් කරනකොට කඩා කප්පල් කිරීම සඳහා විවිධාකාරයේ දේශපාලන පෙළ ගැස්වීම මේ ව්‍යසනයේ ආරක්ෂකයන් බවට පත්වීමට නම් අපි දේශපාලනයට දෙන්නේ නැහැ. ඒක අපි වෙන පෙරමුණකින් බලා ගන්නම් නේද? එහෙන්දත් එක කියන්නේ අහලා පහලා ඉන්නව නම් හොඳයි. මතකද? අපි ඒ පෙරමුණෙන් බලා ගන්න. මේ පෙරමුණ අපිට තියෙන මොකද්ද? මේ පෙරමුණ අපිට තියෙනවා ඉතාමත් ශක්තිමත් අපි වැඩි කරමු. ලෑස්තිද නැද්ද? මම අහන්නේ. කරනවද නැද්ද? මම සම්මාන ගන්න අපේ හැම නිලධාරියෙක්ගෙම ඇහුවේ, බොහෝ අයගෙන් මම ඇහුවා, පුළුවන් ද බැරිද කියලා මට කියන්න. කරනවද නැද්ද කියලා කියන්න. ඒ බොහෝ නිලධාරියෙක් hina වෙලා මට කිව්වේ කරන්න පුළුවන් කියලා. කරන්න පුළුවන්. මේ පුහුණුවලත් සුදුසුකම්ලත් ඒ ශාස්ත්‍රයේ පිළිබඳ නිපුණතාවයක් තියෙන වෘත්තීය යාන්ත්‍රණයක් මේක. අපේ පොලිසිය, අපේ හමුදාව, අපේ ගුවන් හමුදාව, අපේ නාවික හමුදාව, ඒ සඳහා වෘත්තීය යාන්ත්‍රණය. අරගොල්ලෝ කවුද? මේ නිකන් සල්ලි වලට ජීවිතය ගැන වටිනාකමක් නැතුව, ජීවිතය ගැන ඇගීමක් නැතුව, කුඩු ටිකක් ගහලා මත් වෙලා ආයුධයක් අරගත්තාම නේද නිකන් පොඩි ඒ වර්ගේ චණ්ඩි ඒගොල්ලෝ. ඒ වර්ගේ නේද? ඒ වර්ගේ චණ්ඩීන්ට වෘත්තීය හමුදාව, වෘත්තීය පොලිසිය යටත් කළ හැකිද? යටත් වෙන්න බෑ. එහෙමනම් මේ ඔක්කොම අයින් කළා ඒගොල්ලෝ පොලිසියට බඳව ගන්න ඕනේ. එහෙමනම් එහෙම තත්ත්වයක් නෑ නේද? මේ ඔක්කොම අයින් කළා ඒගොල්ලෝ හමුදාව. එහෙම අවශ්‍ය නැහැ. අපි දකින්නවනේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ දකින්නවා. ඒගොල්ලෝ ඉන්න ජාලේ දකින්න මොනතරම් දුර්වල. එකම දේ තියෙන ඒගොල්ලන්ගේ එකම අවිය මොකද අපිට වඩා ඉස්සරහින් තියෙනවා.
ඒගොල්ලන්ට ජීවිතය පිළිබඳ වටිනාකමක් නැහැ. ඔච්චරයි. ඒගොල්ලෝ අද කුඩු ගහලා හෙට මැරුණත් කමක් නැහැ වගේ. අද ගවියක් අරන් ගිල්ල නේද? හෙට අහුනොත් කමක් නැහැ වගේ. ජීවිත මරණ දඩුවම හිමිවුනොත් එකයි, ජීවිතාන්ත දක්වා හිරේ ගියත් එකයි. ඒ වගේ තමන්ගේ ජීවිතය පිළිබඳ වටිනාකමක් නැති එක විතරයි ඒගොල්ලන්ට අපිට වඩා ඉස්සරහින් තියෙන්නේ. ඔච්චරයි තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි. නේද? ඒ නිසා මම හිතනවා අපේ මේ වෘත්තීමේ පොලිසියලත් වෘත්තීමේ හමුදාවටත් අපේ රාජ්‍යාන්තරණ අපේ පහජන පුරවැසියන් අපේ හාමුදුරන් වහන්සේලා පූජිකතුමල්ලා අපි ඔක්කොම එකට මේ සඳහා මැදිහත් වුණොත් අපිට මේ පරාජයටපත් කළ හැකියි. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ අපි මේ ගත්තු තීරණය අත්තරින් නැති තීරණයක්. ගත්තරින්නේ. අපි ආරම්භයට වඩා පළමු දවසට වඩා දෙවෙනි දවසේ වේගවත් කරනවා. දෙවෙනි දවසට වඩා තුන්වෙනි දවසේ වේගවත් කරනවා. අඛණ්ඩව මේ විශ්වනේ පරාජයටපත් කරන තෙක් මේ උම දියත් කරන්න දේශපාලන අධිකාරියට මම බැඳී සිටිනවා. ඒ සඳහා අවශ්‍ය නායකත්වය අපි ලබා දෙන්න. අඛණ්ඩව. ද අපේ පොලිස්පතිතුමා පොලිසිය නිලධාරීන් පරණ කතා දෙන ඔක්කොම පැත්තකින් තියන්න. පරණ ෆයිල් පැත්තකින් තියන්න. එක එකනා පිළිවෙල පරණ එල්බාගත්තු මත පැත්තකින් තියන්න. ඒවා ඉතිහාසය. ඒ වයිසු මහත්තයා මෙහෙමයි. ඒ PC මහත්තයා මෙහෙමයි. ඒවා ඉතිහාසය. අද සිට වෙනස් වෙමු. අපි ඔබ මනින්නේ ඉතිහාසෙන් නෙවෙයි. අද සිට ඔබගේ භාවිතාවෙන්. ඉතිහාසයේ විවිධ කතා ඇති. ඒවා අපි හොයන්න ඕනෙත් නෑ බලන්න ඕනෙත් නෑ ඉතිහාස කතා. හැබැයි අද සිට අද සිට ක්‍රියාකාරීත්වය තමයි අපි ඔබ මනින් නිර්ණායක බවට පත් වෙන්නේ. අතීතේ නෙවෙයි. ඒ හැමදේනම වෙනස් වෙනවා. දේශපාලන අධිකාරිය මා ඔබට සහතික දෙන වෙනස් වෙලා තිබෙනවා. අපි ඔබ වෙනුතුල වෙනස් වෙන්න. අපි වෙනස් වෙලා එකට පොරබදමු. මේ ජාතිය පත්වී තිබෙන මේ ජාතිය මහ ව්‍යසනී මේ ජාතිය මුදවා ගැනීම මෙහෙයුම අපි අත්තරින් නැතු ඉදිරියට ගෙන යමු. ඒ වෙනුවෙන් සියලු දෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.